සම්මා සම්බුදු සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි අද මේ දිව්‍ය ලෝකයේ සහ නිවන කියන ඒ මාතෘකාව යටතේ මේ කරන YouTube එකේ අද ආටානාටි සූත්‍රයේ තුන්වෙනි කොටසක් වශයෙන් තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආටානාටි සූත්‍රය මොකෝ අපි ගොඩාක් දිග සූත්‍රයක්. ඒ සූත්‍රයේ තුන්වෙනි කොටස තමයි අපි අද කරන්න ලෑස්ති. මේ ඉස්සර පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි අපි කරා මේ විස්තරාත්මකව අවබෝධයක් අපේ ළමයින්ට අපේ ලංකාවේ අයට බෞද්ධ අබෞද්ධ හැම කෙනෙකුටම අවබෝධයක් ගන්න. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ 6 වෙනි ඡේදයේ ඉඳලා අර වෙසමුණි රජුරෝ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කියනවනේ බුදුරජාණන් වහන්සේට මේ උලාරායක්කා භගවතු අප්පසන්න උලාරායක්කෝ භගවතු පසන්න මජ්ක්‍ධිමායක්කා භගවතු අප්පසන්න මජ්ක්‍ධිමායක්කා භගවතු පසන්න නීචායක්කා භගවතු අප්පසන්න නීචායක්කා භගවතු පසන්න කියලා. මේ යක්ෂයෝ කැමති නෑ මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශික්ෂාපද පහ වෙන පාණාතිපාතා අදින්නාදානා කාමේසු මිච්ඡාචාරා මුසාවාදා සුරාමේරය කියන මේ ශික්ෂාපද බුදුහාමුදුරුවෝ පනවනවට බුදුරජාණන් වහන්සේට කැමති නැහැ කියලා තමයි විසමුණි රජුරෝ ගිජ්ජකූට පර්වතයේදී දැනට අවුරුදු 2500කට 30දී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඔය රෑ ඇවිල්ලා විසමුණි රජුරෝ විසමුණි රජුරෝ කියන්නේ සතරවරන් දෙවියන්ගෙන් ප්‍රධානම බල තියෙන සැර වැඩි හොඳම ගතිගුණ තියෙන සැරම වැඩි වගේ මේ සතරවරන් දෙවිවරු සෝවාන් වුණයි කියලා බුදුදහමේ සමහර තැන්වල සඳහන් වෙනවා. ඒක ඇත්ත කතාවක් වෙන්න පුළුවන්. මේ සතරවරන් දෙවිවරු තමයි පුරත්තිමේන දතරට්ටෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරුවක්කෝ කුවේර උත්තර. මේ කුවේර කියන උත්තරු ඉන්න දෙවියෝ තමයි මේ කතාව බුදුරජාණන් වහන්සේට ආරම්භ කරන්නේ. එතකොට මේ කුවේර කියන එකට අපි දන්නවා සීගිරිය ගැන අහුවාම සීගිරියත් කුවේරගේ ආලක මන්දා වගේ කියලා තමයි කියන්නේ. ඒ තරම් ලස්සනයි කියලා. එතකොට මේ ආටානාටි සූත්‍රයේ තියෙනවා ඒ දිව්‍ය ලෝකවල ඒ වෙසමුණි රජුගේ ඉන්න පැතිවල දිව්‍ය ලෝකවල උතුරු පැත්තේ ආටානාටා කුසිනාටා පරකුතිනාටා නාටපුරියා උත්තරේන කපිවන්තෝ ජනෝගම අපරෙනෙච්ච නවවතියෝ අම්බරවතියෝ ආලකමන්දෝ වගේ නම් ගොඩාක් තියෙන නගර තියෙනවා කියලා කියනවා. අපි ඒකත් ඉදා මතක් කරලා කිව්වා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කැමති නෑ බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයෝ මේ පාණාතිපාතා අදින්නාදානා කියන ඒවාට කැමති නෑ. ඒකට ඒ සිල්පත කඩන්න තමයි කැමති කියන එක තමයි මෙතනදී මේ වෙසමුණි රජුරෝ බුදුරජාණන් වහන්සේට කිව්වේ. බුදුරජාණන් වහන්සේ දැන් ඔතකොටත් අහගෙන ඉන්නවා. එතකොට මේ මිනිස්සුත් එහෙමනේ දැන් මිනිස්සු ඔක්කොගේම අපි හිතුව ලෝකෙන් බැලුවොත් එහෙම සමහර බෞද්ධ අය නම් ඉතින් පවට අකුසලයට බය නිසා ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ වුණත් බෞද්ධ කියලා හිටියත් සමහර අය ඒවා කරනවා. ඒක තමයි හැටි ලෝකේ ස්වභාවය. ඒතර වෙනත් ආගම් වල අපි දන්නවා ප්‍රාණඝාතය කරන අවස්ථා තියෙනවා. ඒතර ඊළඟට මේ වෙසමුණි රජු බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම සම්ති බන්තේ භගවතෝ ශාවකා අරඤ්ඤේ වන පන්තානි සේනාසනානි පටිසේවಂತಿ අප්ප සද්දානි අප්ප නිග්ගෝසානි විජනවාති මනුස්ස රහසයකානි පටිසල්ලාන සාරුප්පානි තත්තසන්ති උලාරායක්කා නිවේසිනෝ යේ ඉමස්මින් භගවතෝ පාවචනේ අප්පසන්නා තේසම් පසාදාය. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක මේක තමයි මේ ආටානාටි සූත්‍රේ ගොඩාක්ම ගැඹුරු මේවා කියවෙන්නේ නැහැ. ගැඹුරු වටිනාම අදහස් ටිකක් මේ ඡේදයේ තියෙන මේ 6 වෙනි ඡේදයේ. මේ පොත මම විශේෂයෙන් මතක් කරනවා. මේ පොත මට ලැබුණේ මේ බෝධාගම චන්දිම කියලා හාමුදුරන් වහන්සේ නමක් මේ තායිවානයේ ඉන්නවයි කියලා තියෙනවා. මේ කොහොම හරි මේ හාමුදුරන් වහන්සේ බණ්ඩාරගම පැත්තේ හාමුදුරන් වහන්සේ නමක් තායිලන්තයේ ඉඳලා මේ පොත් මුද්‍රණය කරලා බෙදාහැරලා තියෙනවා. මම මුලින් මතක් කරන හාමුදුරන් වහන්සේටත් මේ පින්වල ආනිසංසය ලැබිලා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පොත මට නොමිලේ ලැබුණේ. එතකොට මේ වෙසමුණි රජුගේ බුදුරජාණන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පිරිස කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස. අරඤ්ඤේ පන්තානි සේනාසනානි. කැලේකට ගිහිල්ලා කැලේ සේනාසනේ කියන පොඩි කුටියක වාසය කරනකොට මොකද්ද මේ කැලේ ස්වභාවය? තමයි අප්ප සද්දානි. සද්දේ නැහැ. අපේ නගර වගේ කෝච්චි යන්නේ, බස් යන්නේ, වාහන යන්නේ, මිනිස්සු කෑ ගහන්නේ ඒව නැහැ. අප්ප සද්දානි. අප්ප නිග්ගෝසානි. ගෝසාව නැහැ. නගරේ වගේ ගෝසාව නැහැ.
ඒ ගෝසා නගරවල ගෝසාවලින් නිතරම සද්ද මාකට් එකක් ගාවට ගෙනොත් කෑ ගන්නවා. ඒ වගේ තමයි ගෝසාව නැහැ. මේ කැලේට ගියාම විජන වාතානි ඊටාම පිරිසුදු වාතයේ තියෙන ඔක්සිජන් තමයි වැඩිපුරම තියෙන්නේ. විජන වාතානි කියන්නේ ඒකයි පිරිසුදු වාතේ කාණු ගඳ නැහැ නගරවල වගේ. එතකොට টয়ලට් ගඳවල ඒ වගේ දේවල් මේ කැලේ නැහැ. විජන වාතානි මනුස්ස රහසකේ රාසය කාණි මේක තමයි වටිනාම වචනේ මෙතන තියෙන්නේ. මනුස්ස රහසය කාණි කියලා කියන්නේ මිනිස්සුන්ට විතරක් හොයන්න පුළුවන් රහස කියන එක තමයි මේකේ ගැඹුරුම අදහස. පොත්වල නෑම. නමුත් අපිට මේ භාවනා කිරීමෙන් ආනාපාන සතිය තුළින් එතකොට සමත විදර්ශනා භාවනා තුළින් මේවා හොයනකොට අපට පේනවා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දේවතානුස්සති කියනකොට අපිට හොයන්න පුළුවන් මේ මනුස්ස රහසය කාණි කියන්නේ මේ දෙවියෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිස මිනිස්සුන්ට විතරක් හොයන්න පුළුවන් රහස හොයන්ට කැලේට භාවනා කරන්න යනකොට මොකද්ද මිනිස්සුන්ට විතර පුළුවන් රහස මේ උද්දම් පාදතලං අදෝකේස මත යටිපතුලෙන් උඩ කෙස් වලින් පහළ මේ ශරීරයේ තියෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන රාග දේශ මොහ මේවා නැති කරලා ලබන රහස හොයාගන්න කියන්නේ මේක හොයන රහස මේ භාවනා තුළින් හොයාගන්න පුළුවන් මිනිස්සුන්ට විතරක් හොයාගන්න පුළුවන් වගේ තමයි එතන වචනේ කියන්නේ. ඒ කැලේට යනවා මිනිස්සුන්ට හොයන්න පුළුවන් ඒ රහස වෙන අපේ බුදුරජාණන් වහන්සේත් එමෙනේ ඒ කපිලවස්තුපුරේ ඉඳලා මේ අවුරුදු ගාණක් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව කරලා මේ මිනිස්සුන්ට මේ නිවන කියන එක හොයාගන්න තමයි මහන්සි උනේ. ඒක පටිසල්ලාන සාරුප්පාණේ. පටිසල්ලාන සාරුප්පාණේ කියන්නේ හිත එකක කරගන්න පුළුවන්. දැන් අපි දන්නා ගෙදර ගිහින් හිත එක කරලා රස්සාවල් කරන්න ඕන. දැන් කැලේකට ගියාම පින්ඩ පාත වගේ දේවල් බොහොම අල්පේච්ච විදිහෙන් ලැබෙනවා. අර කරණීය සූත්‍රයේ කියන විදිහට. අපේ ලංකාවේ බෞද්ධ කට්ටිය ඉතින් ඒමත් ගෙනලා දෙනවනේ. එතකොට ඒක තමයි පටිසල්ලාන සාරුප්පාණේ. සිත එකඟ කර ගැනීමට පුළුවන් පසුබිම. තත්ත සම්ති උලාරය. හේ ඉන්නවා. ඒ ගියාම කැලේට ඒ කැලෑවල ඉන්නව අර උලාරයක්කෝ කට්ටිය. උලාරයක්ක නිවේසුරේ. එතකොට අර ප්‍රබල යක්ෂයෝ කැලෑවල ඉන්නවා ගල්ග ඒවට අධිග්‍රහිතලා. ඒ ඉමස්බින් භගවතෝ පාවචනේ ඒ මේ බුදුරජාණන් වහන්සේ අර පාණාතිපාත අදින්නා දානා කියනට ඒකට අප්පසන්න කැමති නැහැ. අර එතකොට වෛර පිරිමහන්නේ කවුද? අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අරගෙන කැලේට ගිහිල්ලා භාවනා කරන්නට යන අයට කරදර කරන ඔය අමනුස්ස කොටස්. අමනුස්ස කොටස් කියන්නේ සම්‍යද්දෘෂ්ටික නෙවන කොටස්. තේසම් පසාදා ඒ කට්ටියගේ පැහැදීම සඳහා මෛත්‍රී සහගත සිටිවිලි ටිකක් තමයි මේ අවස්ථාවේදී මේ වෙසමුණි රජුරෝ බුදුරජාණන් වහන්සේට පෙන්වන්නේ. ඒ මෛත්‍රී සහගත වචන ටික අපි දැන් ඊළඟට කතා කරමු. හොයමු. බුදුරජාණන් වහන්සේලා සමූහයක් ගැන තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේලා මෛත්‍රී සහගතන ඒ ටික තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේට මේ වෙසමුණි රජුරෝ කියන උග්ගන්නාතු බන්තේ ස්වාමීනි මේක ඉගෙන ගන්න කියනවා. මේ ආටානාටි කියන මේ වෙසමුණි රජුරෝ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ වෙසමුණි රජුරෝ බුදුරජාණන් වහන්සේලා 7 නමක් විතර දැකලා තියෙනවා දැනට. ඒ කියන්නේ මේ මහ පොළොවේ මේ කාලේ කකුසඳ කොණාගම කාශ්‍යප ගවත අපේ බුදුහාමුදුරුවෝ මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනකොට ඒකට ඉන්නවා. විශ්වයේ දේව ස්වභාවය. එතකොට මේ කල්පෙට ඉස්සර විපස්සී සිකී වෙසබූ කියන බුදුහාමුදුරුවෝ 7 දෙනෙකුත් දැකලා තියෙනවා මේ කාලේ. එහෙම තමයි පොත්වල සඳහන් වෙන්නේ. ඉතින් මේ උග්ගන්නාතු බන්තේ භගව ආටානාට යන බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යවතුන් වහන්සේ මේ දෙවිවරු ගොඩක් බුදුරජාණන් වහන්සේලාට උදව් කරනවා. ඒ වගේ තමයි තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ බෝසත්ත්ව කාලේ බුදු වෙනකොලුත් මේ කට්ටිය ආසයි බලන්න. මේ බෝසත්වරු මේ සතරවරන් දෙවිවරු තමයි අපේ බෝසත්ත්වයන් වහන්සේ ඉපදිච්ච අවස්ථාවේ අර මේ ලුම්බිනි සල්ලි වෙනදී අම්මගෙන් ඉපදිලා අම්මගේ මව කුසෙන් ඉපදිලා ඒ වර්ෂාවක් වැහැලා ඒකෙන් පිරිසුදු වෙලා ඒ ඉන්නකොට මහා බ්‍රහ්මවරු 4 දෙනෙක් අවිය අතප්ප සුදස්ස සුදස්සී කියන බ්‍රහ්ම ලෝකවල වෙන්න ඕන. ඒ බ්‍රහ්මවරු 4 දෙනෙක් ඇවිල්ලා ඉස්තරෝම අම්මගෙන් මේ අපේ සිද්ධාර්ථ කුමාරයා වඩා ගන්නවා පොඩි පැටියා. ඊට පස්සේ මොකද කරන්නේ මේ 4 වරන් මේ බ්‍රහ්ම ලෝක 4 අවිය අතප්ප සුදස්ස සුදස්සී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මවරු දෙනවා 4 වරන් දෙවියන්. 4 වරන් දෙවියෝ කියන්නේ හතරවරන් දෙවිවරු කියන්නේ මේ ලෝක ගෝලේ වටා ඉන්න ලෝක ගෝලේ රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර සනි රාහු කේතු මේවා අතරේ ඉන්න මේවා පාලනය කරන දෙවිවරු. ඒ නිසා අපි අදට මේ ටික මෙතනින් අවසන් කරනවා. නැවත අපි අවස්ථාවක ඉතිරි කොටස්
ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා.